ඉතින් ගයිස් මං අදත් ආව ලන්ඩනේ තවත් ලස්සන ප්ලේස් එකට. මෙතනට කියන්නේ ලිටල් වෙනිස් කියලා. ඉතින් පුංචි වෙනිසියාව. ඉතින් මෙතන මා ලස්සන ප්ලේස් එකක්. ඔයාලට බැලුවම පේනවා මේක ලන්ඩනයෙන් පොඩ්ඩක් ආකිටෙක්චර් එකෙන් පොඩ්ඩක් වෙනස් කියලා. ඉතින් මෙතන මේ ලොකු ජලාශයක් තියෙනවා. මේ ඉතින් මේකේ ස්පෙෂල් එක තියෙන්නේ ඉතින් මේ ජලාශය යවට තියෙනවා මේ බෝට්ටු. ඉතින් මේ බෝට්ටු වල මෙයාලා කරන්නේ ටුවරිසම් පැත්තෙන්. ඒ කියන්නේ මේ බෝට්ටු වල ඇතුලේ තියෙනවා රෙස්ටොරන්ට්. ඉතින් මෙයාලා කෑම පිළියෙල කරලා ඉවරලා මේ විකුණනවා. නැත්තම් අපිට මේ සමහර බෝට්ස් තියෙනවා ලොකු බෝට්ස්. ඇතුළට ගිහිල්ලා අපිට මේ සාමාන්‍ය රෙස්ටොරන්ට් විදියට අපිට පුළුවන් කන්න බොන්න. ඒත් එක්ක මේ වගේ බෝට් ට්‍රිප් යන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් මිනිත්තු 45කට පවුම් 17ක් වගේ ගණක් යනවා ලොකු එකකට. ඉතින් පොඩ්ඩක් බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මෙහෙම දිගටම මේ වටේටම යන්න පුළුවන් අපිට. ඔයාලට පේනවා මේ සමහර බෝට්ටු ගොඩක් ඒවා අද ඕපන් කරලා නැහැ. මන් දන්නේ හේතුව මොකද්ද කියලා. වෙලාව නම් 2:45 විතරලා. ඔයාලට පේනවා මේ සමහර බෝට්ස් වල උතන මේ කට්ටිය එයාලා එන්ජොයි කරනවා. ඉතින් කනවා බොනවා. ඉතින් සාමාන්‍ය ඉතින් මෙහි මිනිස්සුන්ගේ හැටි ඔක තමයි. ගොඩක් කට්ටිය මෙතනට එනවා. මම දැක්කා ෆොටෝ ෂූට් වලට එනවා. ඇත්තට ෆොටෝ ෂූට් වලට නම් මෙතන නියම් ප්ලේස් එකක්. මේ තියෙන්නේ කැනල් ඇන්ඩ් රිවර් ක්‍රූසර්ස් කියලා. ඉතින් මේකත් මේක මේ වෙඩින් ෆන්ක්ෂන් කරන ප්ලේස් එකක්. මේ තියෙන්නේ ඇතුලේ පොඩි පොඩි රෙස්ටොරන්ට්. ඉතින් ගයිස් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් සාමාන්‍ය රටවල මිනිස්සු ජීවත් වෙනකොට එයාලගේ ඉන්න ප්‍රජාව අනුව ඉතින් අපි තුමු දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සිංගප්පූරුවට ගියොත් එහෙම සිංගප්පූරුවේ තියෙනවා ලිටල් ඉන්දියා. ඒත් එක්කම චයිනා සිටි වගේ ඒ මිනිස්සු ජීවත් වෙන ඒ ප්‍රජාව ජීවත් වෙන ප්‍රදේශයේ ඒගොල්ලෝ හදා ගන්නවා ඒ විදිහට මේ ඒගොල්ලන්ගේ මුල් රට විදියට. ඉතින් දැන් මෙහෙත් බලන් ගියාම මමත් දැක්කේ මාත් එක්ක ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මෙතන. මේක ඉතින් මම හිතන්නේ වෙනිස් පැත්තේ ඉන්න කට්ටිය ප්‍රජාව මෙහෙ වැඩි ඇති. ඒ නිසා වෙන්නේ නැති සමහරක් විට මේක ඔයගොල්ලෝ මෙතන හදලා තියෙන මේ විදිහටම. තව තියෙනවා මේ වගේම ලන්ඩන් වල චයිනා සිටි කියලා එකක්. චයිනා සිටි කියලා මට මතක නැහැ. තනිකර ඒ පැත්තත් තනිකර චයිනා වගේම හදලා තියෙන්නේ. ඒ වගේම චයිනීස් අකුරු වලින් හදලා ඒගොල්ලන්ගේ අර ආකිටෙක්චර් විදිහට ගෙවල් හදලා. ඉතින් මේ ඇවිල්ලා ලිටල් වෙනිස් කියන තැන. ඉතින් අපි පොඩ්ඩක් යමු එහා පැත්තට. ඔයාලට පේනවා ඉතින් ගොඩාක් මිනිස්සු මෙතනට එනවා. මේ ගොඩක් කට්ටිය සංචාරකයන්. ඉතින් මෙතන මම හිතන්නේ ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේස් එකක්. ඒත් එක්කම මෙතන මේ ලොකු ටුවරිසම් ඉන්ඩස්ට්‍රියක් මේ හරියේ හැදලා තියෙනවා. මොකද මේ ගොඩක් වෙලාවට මේ කට්ටිය මේ බ්‍රිටිෂ් අය නෙමෙයි. එක ස්පැනිෂ් වගේ නිකන් මේ ඉංග්‍රීසි මේ ගොඩක් වෙලාවට කතා කරන්නේ. මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ යුරෝප් වලින් ආපු මේ සංචාරකයන් වෙන්න ඕනේ. ඉතින් අපි බලමු පොඩ්ඩක් පල්ලෙහාට බහලා. ඉතින් අර මං කලින් කිව්වා වගේ මේ ඔක්කොම රෙස්ටොරන්ට්. ඉතින් මේ බෝට්ස් ඇතුලේ තමයි මේ කෑම ඔක්කොම පිළිලා කරන්නේ. මේ තියෙන්නේ ඒ වගේ තැනක් තමයි ඉතින් මේ ඉතින් මෙතන ගොඩාක් මේ ෆේමස්. ඉතින් සංචාරකයන් අතරින් ගොඩාක් ෆේමස්. මේ තියෙන ඇතුලේ වාට පේනවද දන්නේ මේ ඇතුලේ තියෙන රෙස්ටොරන්ට් එකක්. ඉතින් යම් බාන දිගට මමත් ඇත්තම ගිහිල්ලා නැහැ. මෙතන අපිට පුළුවන් බෝට් හයර් කරන්න. කියන්නේ අපිට පුළුවන් බෝට්ටු වුණනම් ගන්න. ඒකලෝ අපිට පැයට ගෙවන්න ඕනේ ඉතින්. මම දැක්කා මේ සමහරක් අය මේ බෝට්ටු අරගෙන එයාලම පැදන් යනවා. මම දන්නේ ඒක ලයිසන් එකක් ඕනද ඒක මම දන්නේ නැහැ හිට කියන්න. සමහරක් හිට බෝට්ටු පදින්න පුළුවන් අයට පුළුවන් ඇති මේක ගන්න බෝට්ටුවක් එහෙම සම්පූර්ණයෙන්ම. ඉතින් අපි යන් ඉස්සරහට පොඩ්ඩක් බලන්න අර පැත්තට. ඉතින් මේ දවස්වල සමයක තියෙන්නේ සමයක මැද හරි වගේ. ඉතින් අද ගොඩාක් රස්නේ දවසක්. ඒ නිසා ඉතින් අද නියම දවසක් තමයි ඉතින් ඇවිදින්නේ. ඉතින් ගොඩක් අද කට්ටිය ඇවිල්ලා තිනවා. පොඩ්ඩක් අර පැත්තට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒත් සමහරක් විට මේවමයි තියෙන්නේ මම හිතන්නේ. ඔව් මේකෙම අනිත් කොටස තමයි මේ පැත්තේ තියෙන්නේ.
එහෙනම් ගයිස් ඉතින් ඔයාලත් මේ ලන්ඩන් නවට ඉන්නවා නම් ඉතින් මෙතනට අනිවාර්යෙන් එන්න. ඉතින් ලන්ඩන් නවට ඉන්නවා නම් නැත්නම් ලන්ඩන් වලට එන්න ඉන්නවා නම් මේ තැනට එන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට තියෙන්නේ ග්‍රීන් පාක් ස්ටේෂන් එකෙන් බැහැලා විනාඩි 5ක් විතර පයින් එන්න තමයි තියෙන්නේ. එහෙනම් ගයිස් ඉතින් අපි ආයෙ දවසක හමු වෙමු මේ වගේ ලස්සන වීඩියෝ එකකින්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.